My Family Kitchen YouTube channel එකට ඔයාලව අද සුපුරුදු පරිදි පිළිගන්නවා. ඉතින් අපි කාන්තාවන් විදිහට අපි උදේට නැගිටිනකොට දවසේ plan කරගෙන නැගිටින්නේ. ඉතින් ගොඩාක් කාන්තාවන්ට අහිංසක හීන බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. ඉතින් ඒවායින් පෙළක් ඒවා සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පෙළක් හීන වලට භාගයක් දුරට යන්න පුළුවන් වෙනවා. ඉතින් අසාර්ථකම වෙන හීනක් තියෙනවා. ඉතින් මේ කොයි දේත් සමසමව දරා ගන්න කාන්තාවන් වෙන අපිට මේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම කාන්තාවෝ ඇත්තටම අපි අගය කරන්න ඕනේ. අපි අතරින් බහුතරයක් කාන්තාවෝ එහෙම තමයි. ඉතින් මාත් මේ වීඩියෝ එක බලන ඔයත් ඒ අතරේ ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම බලාපොරොත්තු හීන ගොඩාක් ප්‍රතිබඳගෙන ඉතින් මමත් අද උදේම නැගිටලා මේ විදිහට ඉන්දියාප්ප හදලා සම්බෝලයක් ඇදුවා, පරිප්පු ඉව්වා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්න තමයි මම මේ ඉස්සෙල්ලාම හදන්නේ. ඉතින් ඔයාලා thumbnail එකේ දැකපු විදිහට මං අද මේ සතියේ ආදායම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මගේ ආදායම දැකලා කෙනෙකුට hina යන්නත් පුළුවන්. ඉතින් කෙනෙකුට ඒ ගැන හිතලා ඇත්තටම මේක කොයිතරම් වටිනවද කියලා හිතෙන්න පුළුවන්. මට නම් මම මේ එකතු කරලා තියෙන ගාණ ඇත්තටම මහ මෙරක් තරම් වටිනවා. කෝටියක් වටිනවා කිව්වොත් නිවැරදි. ඉතින් මොකද මං ගෙදරනේ ඉන්නේ. ඉතින් මට මම ගෙදරටලා නිකම්ම හිටියනම් එහෙම මට මේ ගාණවත් නෑනේ. ඉතින් මගේ මහන්සියේ ප්‍රතිඵල නෙමේ. ඉතින් මම ජොබ් එකක් කරන්නේ නෑනේ. ඉතින් ගෙදරම ඉඳලා මේ ස්වයං රැකියාවක් කරලා කීයක් හරි උපය ගන්න එක ඇත්තටම මට ශක්තියක්. මොකද දරුවන්ට උගන්වලා දරුවෝ මගේ ආරක්ෂාව යටතේ ඉන්නේ. යාලා අනාරක්ෂිත වෙලා නැහැ. ඉතින් ගෙදර වැඩත් ඒ විදිහටම පිරිසිදුව පිළිවෙලට කරගෙන ඉතින් කීයක් හරි මහත්තයාට හයියක් වෙන විදිහට මට හොයලා දෙන්න පුළුවන් එක ගැන ඇත්තටම මං සතුටු වෙනවා. ඔයා වුණත් මේ ගැන දෙපාරක් හිතලා බලන්නකෝ. මගේ ඉතින් මෙන්න මේ පෙන්නන කෙසෙල් ගැන. ඉතින් මගේ මේ සතිය ආදායම චුට්ටක් වැඩි කරන්න උදව් වුණා. ඉතින් මං ලොකුවට මංවත් හස්බන්ඩ්වත් ගොවිතැන් කරන්න දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වුණාට වත්තේ පුළුවන් විදිහට කෙහෙල් පැල ටිකක් හිටවලා තියෙනවා. ඉතින් මේ සේරම ආදායම් මම මෙන්න මේ බෝතලයට දාලා තියෙනවා. ඉතින් හම්බෙන එක ඉතින් පොත්වල නම් ලියලා නෑ. මට තියෙන වැඩත් එක්ක ඒව කර ඉන්න බෑ. ඉතින් මම මේ හම්බෙන විදිහට දාලා තියෙනවා මේ බෝතලෙට. ඉතින් අපි බලමු මේ බෝතලේ කීයක් තියෙනවද කියලා. ගොඩාක් ලොකු ගාණක් නෑ. ඒ වුණාට බලන්නකෝ මේ තියෙන්නේ කෙසෙල් කැනේ සල්ලි 2880ක් තියෙනවා. ඉතින් ඇත්තටම මං හිතුවෙත් නෑ මට ඒ ගාණ හම්බෙයි කියලා. මට මාර සතුටක් දැනුනේ. ඉතින් 2880ක් කියන්නේ ඇත්තටම මට නම් ලොකු ගාණක්. ඔයාලට කොහොම හිතේත් දන්නේ. ඉතින් ජොබ් එකක් කරලා ලොකු පඩියක් ගන්න කෙනෙක්ට මේක පොඩි ගාණක් වෙන්න පුළුවන්. ඉතින් අපි වගේ සාමාන්‍ය ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් කරන අයට මේක ලොකු ගාණක්. ඉතින් මේ තියෙන්නේ පහන් තිර පෙට්ටි අදින පහන් තිර බණ්ඩල් කඩවල් වලට දාලා, එතකොට පහන් තිර වැල් දාලා, කිරියම්ම දාන පහන් තිර ඒව දාලා. ඉතින් එක එක ගණන්නේ හම්බෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගෙදරට ගෙනියන්න එනවා. ඉතින් එහෙම එකතු වෙච්ච ඒ සේරම තමයි මේ එකතු වෙලා තියෙන්නේ. ඔයාලත් හිතන්නකෝ. ඉතින් 20 ඒවා, රුපියල් ඒවා, රුපියල් 10 ඒවා මේ සේරම රුපියලෙන් රුපියල එකතු වෙලානේ ලොකු ගාණක් හැදෙන්නේ. මේ කාසි ටිකත් ඇත්තටම මට නම් ගොඩාක් වටිනවා. ඉතින් මොකද දරුවන්ගේ අවශ්‍යතා ගොඩාක් තියෙනවා. ඉතින් හස්බන්ඩ් පඩිය ගෙනත් දීලා දැන් මාසේ අගට දැන් මගේ ගෙදර හස්බන්ඩ්ගේ පඩියෙන් තමයි හැමදේම කරන්නේ. ඉතින් ගොඩාක් මේ බරක් එයාගේ පැත්තට තියෙනවනේ. ඉතින් ඇත්තටම මං හැම තිස්සෙම කල්පනා කරනවා මේ මට එයාට හයියක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් හදිස්සියකදී බබාලට අසනීප වුණාත් අවසානට දැන් පඩිය වියදම් කරලා අවසාන කාලෙ වෙද්දින් සල්ලි නෑනේ අතේ. ඉතින් ඒ වෙද්දින් බබාලට අසනීපයක් වුණත් ඉතින් ණයකට හරි ඉල්ලගෙන අපි
බෙහෙත් ටිකක් ගමුද කියලා අහන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක නෑ මං ගාව තියෙනවා. ඒකෙන් අපි ගමු කියනකොට ඒ මූණ නොකිව්වත් අර තියෙන එයාගේ හිතට දැනෙන මේ සැහැල්ලුකම ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ අපිට. එයාට දැනෙන්නේ හැඟීම කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වෙලාවට අපි රුපියලකින් හරි මේ පවුලට දායකත්වය දෙනවා කියලා හිතෙනකොට මාර සතුටුයි. ඔයාලටත් ඒ අත්දැකීම ඇති. අම්මා කෙනෙක් ගාව කළමනාකාරීත්වය මුදල් භාවිතය ඒ විදිහට තිබුණොත් ඇත්තටම මුළු පවුලම සතුටෙන් අනවශ්‍ය පරිදි ඉතින් වියදම් කරන්න අපිට විදිහකුත් නෑ. ඉතින් අපි එහෙම පෙළඹෙන්නෙත් නෑ. මොකද පඩිය ගාන්න කන්ට්‍රෝල් කරගෙන ගියේ නැතොත් අපිට සෑහෙන්න ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි තනි පඩියකින් ජීවත් වෙන්නේ. ඒ පඩියත් ඉතින් අපි ගෙවල් හැදුවේ ලෝන් දාලා. එතකොට ඒවට කැපෙනවා. ඉතින් හස්බන්ඩ්ට මුළු ජීවන බරම දෙන්න බෑනේ. ඉතින් එයා අපි දෙන්නත් එක එකතු වෙලා මේ පෞල් ජීවිතේ ගොඩනගා ගත්තේ. අපි එයාටම පටවන්න ඕනි කියලා නීතියක් නෑනේ. ඉතින් මං හිතන්නේ මේ විදිහට චුට්ට හරි අපි ඉස්සරහට යන්න නම් අපි රුපියලක් හරි එකතු කරන්න ඕනි. ඇත්තටම තමන් දෙයක් කරලා තමන්ගේ හිතේ ශක්තියෙන් ගතේ ශක්තියෙන් වැඩක් කරනවා කියන්නේ ඇත්තටම ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි. ඉතින් මේ බලන්නකෝ මේ සල්ලි ටික ඉතින් මම ওই පිළිවෙලට ගණන් කරලා තිබුණා මෙතන 4747ක් 4747ක් තිබුණා. ඉතින් මට ඇත්තටම මාර සතුටුයි. පෙළස් සති තියෙනවා. ඉතින් මෙච්චර හම්බෙන්නේ නැහැ. සමහරට ඉතින් රුපියල් 500,000 හම්බෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මං දැන් වැඩිය මහන්නේ නැහනේ. බබාලගේ වැඩත් එක්ක මට නැත්තම් ඉතින් මීටත් වැඩි ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මං ගෙදර නිකම්ම හිටියනම් මට මේ ආදායමක් නැහනේ. දැන් හස්බන්ඩ්ට සැලරි ලැබුණේ 25නේ. ඒකින්ද මට මේ සල්ලි ටික මං හිතුවා පොතකට දානවා කියලා මාරුකාසි ටික නම් කැටේට දැම්ම. ඉතින් මගේ අම්මා කියලා දීලා තියෙනවා මට හැමතිස්සෙම කියන දෙයක් තමයි එයා පඩිය ගත්තත් ඉතින් මං හස්බන්ඩ්ගේ පඩියෙන් විතරයි ජීවත් වෙන්න කාලේ වුණත් පුතේ මාසේ අවසානට ගන්න හරි ඔයා පොතේ රුපියල් 1000ක් ඉතුරු කරන්න කියලා. ඇත්තටම මට ඒ දවස්වල මං ඒක හිතුවේ නැතුණාට මට සල්ලි නැතුණාම අම්මා මෙහෙම කිව්වා නේද කියන එක මගේ ඔළුවේ තිබුණා. ඉතින් මම හිතනවා ඒක ඇත්තටම මේ මට දැනිලා තියෙන දෙයක්. මෙහෙම සල්ලි කීයක් හරි ඉතුරු කරාම අර මාසේ අවසාන කාලෙට මට ගන්න හරි සල්ලි ඉතුරුනොත් ඒක මේ ඉස්සරහට ගිණුමේ තියන්න හරි පුළුවන්. ඉතින් තමන්ගේ මේ account එකට දැම්මොත් තමන්ටනේ ඒක ඉතින් සෑහෙන පරිස්සම් කරන්නත් මේ පුරුදු වෙනවා. ඉතින් මං මේ අතරේ පහන්තිර ටිකක් හඹරන්න රෙදි ටිකකුත් අර බයින්ඩර් ගම් ටිකක් දාලා දැම්මා. මේ මම මුල් කාලේ මේ පහන්තිර හදන්න ගත්ත මුල් කාලේ පහන්තිර ගැලවි යනවා. මට එපාම වුණා. ඉතින් පුරුදු වෙලා ක්‍රම එක විදිහට අත්හදා බලලා තමයි මේ ක්‍රමේ හොයාගත්තේ. ඉතින් මේ ක්‍රමේ හින්දා පහන්තිර චුට්ටක්වත් අහක යන්නේ නැතුව ශක්තිමත්ව හදාගන්න පුළුවන් වෙලා තියෙනවා මට මේ වෙද්දී. මට මේ ඉක්මනට අතහුරු වුණාම කෙනෙකුට හිතෙන්න පුළුවන් අත රිදෙනවනේ හිටගෙන ඉන්න පුළුවන්ද ඔච්චර. එහෙම කියලා නෑ. මේක අතහුරු වුණාම ටක් ගාලා උරු වෙනවා. ඉතින් මං ටක් ගාලා හදනවා. කෙනෙකුට මේ මෙහෙම හිටගෙනම ඉන්න ඕනේ නෑ. වාඩි වෙලා වුණත් මේ මැෂින් එකෙන් කරන්න පුළුවන්. ඉතින් පෙන්ෂන් ගිහිල්ලා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වුණත් ඇත්තටම කම්මැලිකම යන්නත් මේ වැඩ හොඳයි. ඔහේ බලා ඉන්නවට වැඩිය ඉතින් තමන්ගේ අතට කොච්චර පඩියක් ගත්තත් අමතරව රුපියලක් හම්බෙනවා නම් කවුරුත් කැමතිනේ නේද? මං විතර නෙමෙයි හැමෝම කැමති. ඉතින් මගේ ආදායම මේ සතියේට මං කිව්වේ 4747යි. ඉතින් මාරු කාසි ටික 47 කැටේට දැම්මා. ඉතුරු 4700ම මම පොතට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේකත් ගණීද කියන්න බෑ. මොකද ඉතින් බබාලා දෙන්නෙක් ඉන්නවනේ. එයාලගේ වියදම් ගොඩායි. ඉතින්
ඉතින් කඩචෝරු කෑම වුණත් දන්නවනේ. ඒවට හරි ඉතින් තියෙනවනේ. ඉතින් දරුවෝ වෙනුවෙන්නේ අපි හම්බ කරන්නේ. මේ විදිහට තමයි ඉතින් මං අද ඔයාලත් එක්ක ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට පොඩි මොටිවේෂන් එකක් ලැබෙයි කියලා හිතලා ඇත්තටම මෙහෙම වීඩියෝ කරලා වැඩ කරද්දී මටත් වැඩ කරන්න ආසයි. ඉතින් කවුරු හරි දෙයක් දැනගනීනි කියලාත් හිතෙනවා. මගේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට මොනවා හරි ලැබුණා නම් අමතක කරන්නේ නැතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න. මේ වගේම ඉතින් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. ඔයාලට බුදු සරණයි. අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.